කෙවින් දැන් ඉන්නේ ලොකු ප්‍රශ්නයක. ඉස්සරහට කෙවින්ට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. කෙවින් මුලින් බොරු කිව්වේ ජයනාත්ගේ කාර් එක ඇක්සිඩන්ට් වුණ එක වහන්න. කෙවින්ට දැන් ඒ බොරුව වහන්න බොරු 1000ක් කියන්න වෙලා. දැන් මේ පටලවිල්ල බේරගන්න හැටි කෙවින්ටවත් තේරෙන්නේ නැහැ. කෙවින් ඉන්නේ නියම වේලාව එනකන් නිම්නාවිට වගේම නිම්නාවිගේ පවුලේ අයටත් ඇත්ත කියන්න. කෙවින්ට දැන් තමන්ගෙම පවුලේ අයගේ පිහිටක් නොලැබෙන නිසා තමයි කරන්නම දෙයක් නැති තැන නිම්නාවිගේ ගෙදර ආවේ. දැන් භාවනාට ඕනේ කෙවින්ගේ මේ බොරු හැමෝටම හෙලි කරලා කෙවින්ගේ නිම්නාවිගේ සම්බන්ධේ කඩලා දාන්න. භාවනා හිතාගෙන ඉන්නේ නිම්නාවි කෙවින්ව රවට්ටගෙන ඉන්නේ කෙවින්ගේ සල්ලි නිසා කියලා. ඒත් මෙතන පිටිපස්සේ තියෙන ඇත්ත කතාව භාවනා දන්නේ නැහැ. භාවනා නිම්නාවිගේ ගෙදර එන්නේ කෙවින්ගේ හොරේ අතටම අල්ලගන්න හිතාගෙන. ඒ වගේම කෙවින්ව තමන්ගෙන් උදුරගත්තට නිම්නාවිට පාඩමක් උගන්වන්න හිතාගෙන. ඒත් භාවනා ඇත්ත තේරුම් ගන්නවා. කෙවින් භාවනාට තේරුම් කරලා දෙනවා මුල ඉඳන් උන හැමදේම. කෙවින් කියනවා එයාට මංජුත වගේ රඟපාන්න උනේ ජයනාත්ගේ කාර් එකේ ඇක්සිඩන්ට් එක වහන්න කියලා. ඒ වගේම එතන ඉඳන් උන හැමදේම කෙවින් භාවනාට තේරුම් කරනවා. භාවන තේරුම් ගන්නවා නිම්නාවි ආදරය කරන්නේ කෙවින්ගේ සල්ලිවලතු නෙමෙයි කියලා. භාවන කෙවින්ට සුබ පතනවා. භාවන ඉස්සරහට කෙවින්ට කරදරයක් වෙන්නේ නැහැ. ඉස්සරහට කෙල්සිත් නිම්නාවිගේ ගෙදර එන්නේ කෙවින්ගේ හොරේ අල්ලන්න. කෙල්සිත් දකිනවා නිම්නාවි කෙවින්ට සලකන හැටි. කෙල්සිත් හිතාගෙන ඉන්නේ නිම්නාවි කෙවින්ව දැලේ දාගෙන ඉන්නේ සල්ලිවලට කියලා. ඒත් කෙල්සිත් පස්සේ ඇත්ත තේරුම් ගන්නවා. මොකද නිම්නාවි හිතාගෙන ඉන්නේ මේ ඉන්නේ දුප්පත් මංජිත කියලා. ෆොන්සේක උනත් දැන් ඇත්ත තේරුම් ගරන් ඉන්නේ. ෆොන්සේක දවසක් කිව්වා නිම්නාවි ආදරය කරන්නේ සල්ලිවලට නෙමෙයි කියලා. ෆොන්සේක දන්නවා කෙවින් මංජිත වගේ රඟපානවා කියලා. ඉස්සරහදි කෙවින් නිම්නාවි ආදරයට ෆොන්සේකගේ ආශිර්වාදය ලැබෙනවා. කෙවින්ගේ අම්මත් මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඉස්සරහට කෙවින්ට තියෙන ප්‍රශ්න එකින් එක විසඳෙනවා. කෙවින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ජයනාත් මේක තේරුම් කරන එක. මොකද මේක දැනගත්ත ගමන් ජයනාත් හිතනවා කෙවින් ආපහු වතාවක් තමන්ව රැවට්ටුවා කියලා. කෙවින් මංජිත වගේ රඟපෑවි නිම්නාවිට තියෙන ආදරේ නිසා කියලා කෙවින් ජයනාත්ට තේරුම් කරලා දෙනවා. කෙවින් ජයනාත්ගෙන් සමාව ගන්නවා. මුලින් ජයනාත් මේක පිළි නොගත්තත් පස්සේ ජයනාත් කෙවින්ට සමාව දෙනවා. ෆොන්සේක ජයනාත්ට තේරුම් කරනවා මේ සිද්ධ වුණ හැම දෙයකටම එයාත් වග කියන්න ඕනේ කියලා. ෆොන්සේක ජයනාත්ට කියනවා නිම්නාවිගේ කෙවින්ගේ සම්බන්ධයට ෆොන්සේක විරුද්ධ නැහැ කියලා. කෙවින්ට ඉස්සරහට එන අනිත් ප්‍රශ්නේ තමයි නුරාන්. මොකද කෙවින්ගේ යාළුවෝ ටික එකතු වෙලා නුරාන්ට දුන්නු ගේම් එකට නුරාන් බලාගෙන ඉන්නේ රිටර්න් එක දෙන්න. නුරාන් හිතාගෙන ඉන්නේ මේකත් කෙවින්ගේ ප්ලෑන් එකක් කියලා. ඉතින් ඉස්සරහට නුරාන් නිකන් ඉන්නේ නැහැ. ඒත් කෙවින් කියන්නේත් ලේසි පහසු චරිතයක් නෙවෙයි. නුරාන් කරපු ජරාවේට ඔක්කොම නුරාන්ගේ කටින්ම කියනවා යාළුවෝ ටික වීඩියෝ කරගෙන තියෙන්නේ. ඉතින් නුරාන්ට දගලන්න වෙන්නේ නැහැ. කෙල්සිටත් දැන් නුරාන් ගැන සැක හිතිලා තියෙන්නේ. නුරාන් මොන සෙල්ලම දැම්මත් තමන් කරපු හොර වැඩ වහන්න ලේසි වෙන්නේ නැහැ. ප්‍රොෆයිල් හදලා කෙල්සිට පින්නුවත් කෙල්සි දන්නවා නුරාන් කරන්නේ බොරුවක් කියලා. නුරාන්ට ඕනේ කම්පැනි එක අයිති කරගන්න කියලා කෙල්සි දන්නවා. කෙල්සි නුරාන් ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නේ. නුරාන්ගේ අවසානයේ අත ළඟයි. නුරාන් කරපු ජරා වැඩවලට වන්දි ගෙවන්නයි යන්නේ. නුරාන් කෙල්සිව රවට්ටගෙන ගේම් එක ගහන්න හැදුවට ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද කෙල්සිගේ පස්සෙන් එයාගේ ආරක්ෂාවට කෙවින් ඉන්නවා. කෙවින් නොපෙන්නුවට එයා තමන්ගේ අක්කට පන්න වගේ ආදරේ. ෆොන්සේක උන්නත් දන්නවා නුරාන් කියන්නේ කවුද කියලා. ෆොන්සේක දන්නවා නුරාන් හදන්නේ කම්පැනි එක අයිති කරගන්න කියලා. ෆොන්සේක ඉන්නේ නියම වේලාව එනකන් නුරාන්ව කුටු කරගන්න. නුරාන් ඔෆිස් එකේ කරපු ජරා වැඩ ඔක්කොම ෆොන්සේක දන්නවා. නුරාන් හිතාගෙන ඉන්නේ ෆොන්සේක කිසි දෙයක් දන්නේ නැහැ කියලා. නුරාන්ට වෙන්න යන දේ නුරාන්වත් දන්නේ නැහැ. ඉස්සරහට ඔෆිස් එකේ කරපු හොරකම් වලට යහන්ව පොලිසියට කුටු වෙනවා. යහන් මුලින් පොලිසියට මොනවත් නොකියුවත් පස්සේ වුණ හැමදේම පොලිසියට කියනවා. මේ හැමදේම කරන්න එයාට උපදෙස් දුන්නේ නුරාන් කියලා යහන් පොලිසියට කියනවා. නුරාන්ට කට උත්තර නැති වෙන්නයි යන්නේ. මෙතනින් තමයි නුරාන්ට වැඩ වැරදින්නේ.
නුරාන් යහන් එක්ක එකතු වෙලා කරපු හොර වැඩ ඔක්කොම ටිකෙන් ටික එළියට එනවා. නුරාන් තමයි නිම්නාවිව පැහැරගත්තේ කියලා පොලිසියෙන් හොයාගන්නවා. මේක දැනගත්තාම ජයනාත් උනත් නිකන් ඉන්නේ නැහැ. නුරාන්ව හැම පැත්තෙන්ම කොටු වෙනවා. නිම්නාවි නුරාන්ට විරුද්ධව සාක්ෂි දෙනවා. ඒ වගේම නුරාන් පාපොච්චරන්නේ කරපු වීඩියෝ එකත් පොලිසියට ලැබෙනවා. දැන් නම් නුරාන් බෙල්ල මුලටම හිර වෙනවා. ඒ වගේම ඔෆිස් එකෙන් සල්ලි හොරකම් කරපු ඒවා ඔක්කොම එළියට එනවා. ඉතින් ඉස්සරහට නුරාන්ට ලේසි වෙන්නේ නැහැ. නුරාන්ට ගලවීමක් නැහැ. නුරාන් ෆොන්සේකගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. අන්තිමේදී නුරාන්ට වෙන්නේ හිර යන්න. ෆොන්සේක ආපහු කෙවින්ට කම්පැනි එකට කතා කරනවා. කේල්සිත් කෙවින්ගෙන් සමාව ගන්නවා තමන් කරපු වැරදි වැඩවලට. කෙවින් තමයි නුරාන් වට්ටපු කම්පැනි එක ගොඩගන්නේ. ඒ වගේම කෙවින් තමන්ගෙම බිස්නස් ආරම්භ කරනවා. කෙවින්ගේ පිටිපස්සෙන් කෙවින්ට හයිය තින්නේ නිම්නාවි. කෙවින් ඉස්සරහට ගොඩක් නියුණු වෙනවා. ජයනාත් තේරුම් ගන්නවා කෙවින්ට සමාව දීලා තමන් ගත්තේ හරිම තීරණය කියලා. ඉතින් ඉස්සරහට කතාව අමුතුම පැත්තකට ගලාගෙන යනවා. ඒ වගේම මෙතන තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකට කෙවින් පන්සලේ ලොකු හාමුදුරුවන්ට බොරු කිව්වා. කෙවින් ඊළඟට යන්නේ පන්සලට. කෙවින් ලොකු හාමුදුරුවන්ට මේ හැමදේම තේරුම් කරලා දෙනවා. ලොකු හාමුදුරුවන්ගෙන් බැඳලා සමාව ගන්නවා. ලොකු හාමුදුරුවෝ කෙවින්ට සමාව දෙනවා. ගගුලි තමන්ගේ වැරදි ඔක්කොම හදා ගන්නවා. මංජිතත් දන්නව ගගුලි නිතරම කෑ ගැහුවට යට ආදරී කියලා. මංජිත ගගුලිව කසාද බදිනවා. මංජිතත් ඉස්සරහට කෙවින්ට උදව් කරනවා. බිස්නස් එක දියුණු කරන්නේ. මංජිත තමයි කෙවින්ගේ ලගින් මිදගෙන කෙවින්ට උදව් කරන්නේ. ෆොන්සේක රටේ දන්නාපු තමන්ගේ පුතාට තමන් මහන්සියෙන් කරගෙන ආපු බිස්නස් එක බාර දුන්නේ තවත් දියුණු කරයි කියලා හිතාගෙන. කෙවින් මේ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා. ඒත් කෙවින් බිස්නස් කරන විදිහ ෆොන්සේක මුලෙද තේරුම් ගත්තේ නෑ. ඒත් පස්සේ ෆොන්සේක තේරුම් ගන්නවා තමන්ගේ පුතා හරි කියලා. ඒ නිසා තමයි බිස්නස් එක ආපහු කෙවින්ට බාර දෙන්නේ. අන්තිමේදී කොහොම හරි ෆොන්සේකගේ බලාපොරොත්තු ඉටු වෙනවා. කෙවින් බිස්නස් එක තිබුණට වඩා දියුණු කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම ජයනාත් කියන්නේ පුදුම චරිතයක්. කෙවින් දුප්පත් මංජිත වගේ රඟපෑද්දී තමන්ට ඉන්න එකම දුව විවාහ කරගන්නට ජයනාත් විරුද්ධ වුණේ නැහැ. මොකද ජයනාත් දන්නවා දුප්පත් උනත් තමන්ගේ දුවට හොඳටම ගැලපෙන්න කෙනා කෙවින් කියලා. කොහොම හරි අවසානයේදී ඇත්ත එළි වුණාම ජයනාට්ට විශ්වාස කරගන්න බැරි වෙනවා තමන්ගේ දුව යාළු වෙලා හිටියේ කෝටිපතියෙක්ගේ පුතෙක් එක්ක කියලා. කොහොම හරි අවසානයේදී හැමදේම හොඳට සිද්ධ වෙනවා. ලොකු බ්‍රදර්ටත් කම්පැනි එකේ රස්සාවක් ලැබෙනවා. ඉස්සරහට එන්නේ හොඳ කාලයක්. කතාව බලන ඔයා කැමතිම චරිතයක් කවුද? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.